Wish you a good day to all. සියලු දෙනාටම සුබ දවසක්. මම සනත් සීසන විරත්න. මම මීට පෙර වීඩියෝ එකක් මගින් දැනුම් දුන්නා උසස් පෙළ 2028 දරුවන් සඳහා පන්තියක් ආරම්භ කරන වගේ ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. අපි පළවෙනි කණ්ඩායම සාර්ථකව ආරම්භ කරා. නමුත් මම දැක්ක දෙයක් තමයි මේ වතාවේ O level ලියපු දරුවෝ එම පන්තියට සහභාගී වෙලා සමහරුන්ට A level ලිටරචර් කරගන්න දැනීම මදි නිසා නතර වුණා. එයාලා කියලාම නතර වුණා මේක තේරෙන්නේ නැහැ අපිට කරන්න බෑ කියලා. ඒ නිසා මම තීරණය කරා මේ වතාවේ සාමාන්‍ය පෙළ ලියපු 2028 උසස් පෙළ ආර්ට්ස් සබ්ජෙක්ට්ස් කරන්න බලාපොරොත්තු වෙන දරුවන්ට උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන්න අවස්ථාව පාදා දෙන්න. ඒකේ සඳහා මම මූලික වශයෙන් මාස 3ක පාඨමාලා පටන් ගන්නවා. ඒ කියන්නේ මේ වතාවේ O level ලියපු දරුවෝ ආර්ට්ස් වල ඉංග්‍රීසි ලිටරචර් කරන්න බලාපොරොත්තු වෙන අය. ලංකාවේ බහුතරයක් පාසල් වල උසස් වල ඉංග්‍රීසි සාහිත්‍ය තියෙනවා. ඒ සඳහා ගුරුවරුත් ඉන්නවා. යම් පාසලක විෂය නැත්නම් නමුත් දරුවෝ ඉන්නවා නම් අපි හිතමු 7-8 දෙනෙක් හරි ඉන්නවා නම් විදුහල්පතිතුමා ඔබට ගුරුවරයෙක් ගුරුතුමියක් arrange කරලා දෙයි. ඒක එතුමා කරනවා. හරි. එහෙම නැත්නම් බහුතර පාසල් උසස් වල ඉංග්‍රීසි සාහිත්‍ය තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ වතාවේ සාමාන්‍ය පෙළ ලියපු දරුවෝ සහ දරුවන්ගේ දෙමව්පියන්ට 2028 ඔබ ඉංග්‍රීසි සාහිත්‍ය කරන්න ආසයි. නමුත් ඔබට දැන් ඒ සඳහා දැනීම නැහැ. එන්න මම මාස 3ක් ඇතුළත ඔබව ඒ සාහිත්‍ය කරගෙන යන්න හැකි මට්ටමේ දැනුමක් හදනවා. දැන් මෙහෙමයි සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ලිටරචර් කරලා නැත්නම් මේකට ආවහම එකපාරට කරන්න අමාරුයි. ඉංග්‍රීසි ලිටරචර් කරපු දරුවන්ට පුළුවන්. ඒ නිසා ඔබ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ලිටරචර් කරලා නැත්නම් සහ ඔබට ආසාවක් තියෙනවා 2028 ඉංග්‍රීසි සාහිත්‍ය කරන්න මාර්තු මාස 26 බ්‍රහස්පතින්දා පෙරවරු 8:30ට පටන් ගන්නවා මූලික පාඨමාලාවක්. ඒ කියන්නේ මේ ABCD ඉඳලා ඉංග්‍රීසි යනවා කියන එක නෙමෙයි. ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන්න අවශ්‍ය දැනුම. ඒ කියන්නේ ඔබට හොඳ දැනුමක් අවශ්‍යයි අත්තම කියනවා නම් ඒ දැනුම හදන්න තමයි මේ පාඨමාලාව කරන්නේ. ඉතින් බුද්ධිමත් දෙමව්පියනි කියමනක් තියනවානේ උගතමනා ශිල්පය මතු රැකෙන. අපි කදම් මතු රැකෙන ශිල්පයමයි උගතමනා කියලා. සීල විෂයන් කහ සමානයි. ඒකේ කියන්නේ වැලියු එක. නමුත් ඉංග්‍රීසි වල වැඩි කියලා ඔබ දන්නවා. උසස් වල ඉංග්‍රීසි සාහිත්‍ය ආර්ට්ස් කරන ළමයෙක් කියන්නේ තාම ස්ටෑන්ඩඩ් ලෙවල් ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන කෙනෙක්. අපි උත්සාහ කරමු. ඔබ දන්නවා ඉංග්‍රීසි සාහිත්‍යයේ ඉසෙඩ් ස්කෝර් එක ඊටම වැඩි. අනිත් විෂයන් වලට වැඩිය. ඒ නිසා ඔබ S සාමාර්ථයක් ගත්තත් සෙසු විෂයන් වලට B දෙකක් A දෙකක් තිබිලා මේකට S එකක් තිබ්බොත් අපිට විශ්වවිද්‍යාල වරන් ලැබෙනවා. එහෙම S එකක් වෙන්නේ නැහැ. ඔබට ඒකක් මට්ටමටම ඔබ ගෙනියනවා. ඉතින් ඒ නිසා ඉසෙඩ් ස්කෝර් එකත් වැඩි. ඉදිරියේදී විද්‍යාපීඨ විශ්වවිද්‍යාල වෙනවා. ඔබට උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරයෙක් වීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒ කියන්නේ 28 ඔබ ලිව්වා. 29 කැම්පස් ගියා. 31 අවුට් වුණා ගුරුවරයෙක්. වැඩි කල් යන්නේ නැහැ. හරි. මාස 3ක් ඇතුළත ඔබ මේ මට්ටමට මම ගන්නවා. අරගෙන ඊට පස්සේ තමයි සිලබස් එක කරගෙන යන්නේ. හරි. ඊට පස්සේ ඔබට තීරණය කරන්න පුළුවන් කරනවද නැද්ද කියලා. ඒ වගේම මගේ පන්ති වල සහභාගී සියලු දෙනාම 2028 දරුවෝ අනිවාර්යෙන්ම BA සාමාර්ථ දක්වා ඔබ අරගෙන යනවා. ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු ලියවනවා. හරි. දැන්ට සතියට පැය 8ක් කරනවා. මේ මූලික පාඨමාලාව බ්‍රහස්පතින්දා 8:30 ඉඳලා 12:30 අඟහරුවාදා 8:30 12:30. ඒ නිසා දෙමාපියනි ඔබ දරුවෝ යොමු කරන ආරම්භක සම්මන්ත්‍රණය මාර්තු 26 බ්‍රහස්පතින්දා උදේ 8:30ට ඔන්ලයින් Zoom එකෙන් මේ ඔන්ලයින් කරන එක ඔබට හොඳයි. හරි ගමන් වියදම් නැහැ. කාලය ඉතර කරගන්න පුළුවන්. මම රෙකෝඩින් දෙනවා. රෙකෝඩින් එක නැවත බලන්න පුළුවන්. ඒ රෙකෝඩින් එක අවුරුදු දෙකක් තිස්සේම ඔබට බලන්න පුළුවන්. මගදී ක්ලෝස් කරන්නේ නැහැ. ඒ නිසා මේක ඔන්ලයින් පන්තියේ වැදගත්කම කියන ඔබට නැවත පාඩම බලන්න පුළුවන් රෙකෝඩින් එකෙන්. හරි. ඒ නිසා ඔබේ සාමාන්‍ය දැනුමක් තිබුණා නැතිද? කිසිම දැනුමක් නැති දරුවෙක් නැහැනේ. ඒ නිසා ඔබට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. ඔබ ඉංග්‍රීසි සාහිත්‍ය සාමාන්‍ය පෙළ කරලා නැහැ. 2028 ඉංග්‍රීසි සාහිත්‍ය කරන්න ආසයි. එන්න. මට නම්බරයක් එවන්න. මම මේක දානවා මගේ WhatsApp නම්බර එක. ඒකට පණිවිඩයක් එවන්න. ඊට පස්සේ ලබන බ්‍රහස්පතින්දා ඔබට මම Zoom link එක එවන්නම්. ආරම්භ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා බලමු. හරි. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්.